තුළ ඉන්නේ eShop වෙබ් ඇප්ලිකේෂන් වීඩියෝ සීරිස් එකේ තවත් එක වීඩියෝ එකට. ඉතින් අද අපි මේක කතා කරන්නේ කොහොමද අපේ හෝම් පේජ් එක ඩිසයින් කරගත්තේ, මේ ඩිසයින් එක කෝඩින් එක කොහොමද තියෙන්නේ කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම මෙතන sign in එක log කරලා ඔයාලට මගේ හෝම් පේජ් එක පෙන්වන්න. මේ විදිහට තමයි මගේ හෝම් පේජ් එක තියෙන්නේ. ඉතින් මෙතන eShop කියලා logo එක තියෙනවා. ඒ වගේම මෙතන file චින්ත කියලා තියෙනවා. මෙතන sign out එක වෙන්න පුළුවන් අපිට ඕන. contact කියලා තියෙනවා මෙතන. ඒ වගේම මෙතන search එක තියෙනවා අපිට. මේ වගේ මෙතන advanced search එක තියෙනවා. my eShop කියන එකේ මෙතන my profile, my settings, my product, watch links, purchase history, message, contact admin ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන welcome to eShop කියලා තියෙනවා. ඊට පස්සේ යට ආවම ඔයාලම response මෙතන මේ විදිහට බලන්න පුළුවන්. මම තාම මේකට ඇඩ් කරලා නැහැ ගොඩක්. මේ තාම දෙකයි ඇඩ් කරේ මේ වීඩියෝ කරන්න ඕන නිසා. ඉතින් මෙතන mobile phones බලා ගන්න පුළුවන් ඔයාලට. මෙතන laptops ඔයාලට බලා ගන්න පුළුවන්. tabs බලා ගන්න පුළුවන්. මම ඒක නම් කිසිම දෙයක් ඇඩ් කරලා නැහැ ෆොටෝ එක. ඉතින් මෙතන අපි ෆොටෝ එක තියෙනවා. මෙතන contact, මෙතන අපේ social media ටික, copyright එක තියෙනවා මෙතන. ඊට පස්සේ අපිට මෙතන buy now කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඒව ගැන පස්සේ කතා කරමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි home page design එක තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන් කොහොමද මේකේ coding part එක තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ home.php ෆයිල් එක තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට. මම මෙතන මගේ ටයිටල් එක දාලා තියෙනවා home eShop කියලා. මෙතන ටයිටල් එක මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ මම bootstrap link කරගෙන තියෙනවා, css link කරගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මගේ logo එක මම link කරගෙන තියෙනවා. ඒ වගේම bootstrap ළඟ icon ෆයිල් එක මම මෙතන link කරගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මම මෙතන header.php කියන ෆයිල් එකයි connection.php කියන එකයි link කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි header.php එක තියෙන්නේ. ඉතින් head එකේ තියෙන ඔක්කොම දේවල් මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම මෙන්න මේ හරියදී මම මගේ basic search එක, categories ටික, search එක වගේ දේවල් add කරගෙන තියෙනවා මෙන්න මේකේදී. ඒ වගේ මම මෙන්න මෙතන search button එක දාලා තියෙනවා. ඒ වගේ මෙන්න මෙතන advanced search button එකක් දාගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන item available ද buy කරන්න පුළුවන්. ඒවා ඊට පස්සේ out of stock, ඊට පස්සේ item කොච්චරක් available ඒ වගේ දේවල් මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම මම අපේ footer එක මෙන්න මෙතන දාගෙන තියෙනවා .php එක. මම ඒකත් ඔයාලට වෙන්නන්න මෙන්න මේ විදිහට අපේ footer.php එක තියෙනවා. මේ තමයි කෝඩ් එක තියෙන්නේ. මේ මෙතන අර ඉතින් හැමදේම මෙන්න මෙතන copyright එක ඒ හැමදේම මේ footer එකේ තියෙනවා. ඒ වගේම මෙතන bootstrap bundle ෆයිල් එකයි script.js ෆයිල් එකයි add කරගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මේ header ෆයිල් එකේ මම bootstrap එකයි style.cs එකයි වගේ ෆයිල්ස් link කරගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන drop down menu එකක් දාගෙන මම my profile, my setting, my product, watch list වගේ දේවල් add කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට drop down එකක් දාන මම ඒ ටික add කරගෙන තියෙනවා. ඉතින් ඒක header එකේ තමයි අපි කෝඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි footer.php ෆයිල් එකට ගියොත් footer.php ෆයිල් එක තෝරන මෙතන බලන්න පුළුවන් bootstrap එක මම link කරගෙන තියෙනවා. ඒ වගේම icon link කරගෙන තියෙනවා bootstrap. ඒ වගේම මෙතන here we are the eShop.lk කියන part එක තියෙනවා. ඒ වගේම copyright එක තියෙනවා. ඒ වගේම අපේ address එක, අපේ contact එක add කරගත්ත විදිහ එතන ඔයාලට බලා ගන්න පුළුවන්. footer.php එකට ගියොත් ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් bootstrap එක link කරලා තියෙනවා. ඒ වගේම bootstrap icon කියන එක link කරගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් eShop කියලා මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන here we are the eShop.lk කියලා තියෙනවා. ඒ වගේම copyright එක අපි දාගත්ත විදිහ තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ contact එක, ඊට පස්සේ අපේ address එක මේ විදිහට දාගෙන තියෙනවා footer එකේ. ඔයාලට මෙතන design එකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ home page එක design කරගෙන තියෙන්නේ. මේක තමයි අපේ home page එකේ final look එක. ඉතින් තව වීඩියෝ
එකකින් අපි හම්බමු. Thank you.